දවසක ලස්සන මතක ගොඩාක් අරගෙන ඔන්න අදත් මම ඔයාලව මුණ ගැහෙන්න ආවා. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම අමානි විජේරත්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ඔන්න ආරාධනා කරනවා. ඉතින් අද මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම නිවාඩු දවසක්. සතියක් මිතින් අපි මහන්සි වෙලා ඔන්න අද චුට්ටක් වෙලා දවල් වෙනකන් නිදාගත්තා. මම නම් ඉතින් උදේ 7ට වගේ තමයි නැගිට්ටේ. හස්බන්ඩ් නම් තාම නිදි. ඔයාලා උදේම නැගිට ගමන් මොකද කරන්නේ? මම නම් උදේම නැගිට ගමන් කරන්නේ ගෙදර කර්ටන් ටික අයින් කරලා channel ටික අයිරන් එක තමයි කරන්නේ. උදේම ගෙදරට අලුත් වාතාශ්‍රය ආවම ගෙදර වගේම අපේ හිතත් නැවුම් බවකින් පිරලා යනවා වගේ තමයි මට නම් දැනෙන්නේ. ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න දවසේ එනර්ජි එකකින් පටන් ගන්න එක ටිප් එකක් මම කිව්වා. මම දැන් පුරුදු වෙලා ඉන්නේ උදේ නැගිට ගමන්ම උණු වතුර එකක් බොන්න. ඉතින් උදෙන්ම උණු වතුර එකක් බිව්වම දැනෙන එනර්ජි එක නිසා දවසම හොඳින් ගෙවන්න පුළුවන්. ඔන්න දවස එනර්ජි එකෙන් ගෙවන්න තවත් එක ටිප් එකක් මම කිව්වා. ඉතින් අද හස්බන්ඩ්ගේ අම්මා අපිටත් එක්කම තේ හදලා ෆ්ලාස්ක් එකට දාලා තිබුණේ. ඉතින් මම උණු වතුර එක බොන ගමන්ම ගෙදර වැඩ ටික පටන් ගන්න කියලා තමයි හැදුවේ. අපේ හබිබෝලේ නම් තාම නිදි දැක්ක නේද? ඉතින් මම එයාව හැරවන්න ගියේ නැහැ. මම ඉතින් කුස්සියේ තියෙන ජනේලෙත් ඇරලා මම එතනත් පොඩ්ඩක් ඉතින් අහස දිහා බලාගෙන හිටියා. නිවාඩු දවස මම හරීම රිලැක්ස් එකේ හිමීට ගෙවන්න තමයි කැමති. මොකද අනිත් හැම දවසකම අපි ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවානේ. ඉතින් මම උණු වතුර එක බොන ගමන්ම මගේ ආදරණීය විශ්වයටත් ස්තුතිවන්ත වුණා මට මේ වගේ ලස්සන දවසක් තිරින කරපු එකට. ඉතින් මම මේක ඇත්තටම දැන් කරන්න අරන් මාස 2-3ක් වගේ වෙනවා. මාරම විදිහට හිතට ලොකු නිදහසක් දැනෙනවා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ඔන්න දවස් එනර්ජි එකෙන් පටන් ගන්න. ආටම ස්තුතිවන්ත වෙන්න වගේම මේ විශ්වයටත් ස්තුති කරලා දවස පටන් ගන්න. ඔයාගේ දවසම ලස්සනට full energy එකෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම උදෙන්ම කරන තවත් දෙයක් තමයි ගෙදර පිරිත් දාන එක. ඒක හැමදාම වගේ මම කරනවා ගොඩක් වෙලාවට. මොකද පිරිත් වලිනුත් අපිට අපේ මානසික සුවය අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් දවස ඔයාට ගොඩාක් එනර්ජි එකෙන් වැඩ කරන්න, ඒ වගේම ගොඩක් සතුටින් වැඩ කරන්න මේ විදියට පිරිත් දාන්න පුළුවන්. ඔන්න තවත් ටිප් එකක්. ඒත් එක්කම ඉතින් මම උදේට හැමදාම බුදු පිළිමේ ළඟ යන්න එකකුත් තියෙනවා. ඉතින් අද නිවාඩු දවස නිසා මම මගේ ජර්නල් බුක් එක අරගෙන අද දවස් ඇතුළත මට කරන්න තියෙන වැඩ මොනවද කියලා ටිකක් බැලුවා. ඉතින් ජර්නල් එකකින් අපිට අපේ දවස ලස්සනට ප්ලෑන් කරන්න පුළුවන්. ස්ට්‍රෙස් එකක් නැතුව අපිට අපේ වැඩ ටික හරියට කරගෙන යන්න පුළුවන් ජර්නල් එකක් කරගෙන යනවා නම්. මගේ ජර්නල් එකේ මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ බලන්න කැමති නම් මම දවසක මගේ ජර්නල් එක ගැනත් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් දැන් ජර්නල් එකේ මට අප්ඩේට් කරන්න තියෙන පිටු ටික අප්ඩේට් කරලා ඊට පස්සේ මගේ අද දවසේදී මට කරන්න තියෙන ප්ලෑන් කරලා තිබුණු දේවල් වැඩ තියෙනවනේ. ඒ දේවල් මොනවාද කියලා තමයි මේ බල ඉන්නේ. ඉතින් මම ගොඩාක් දැකලා තියෙනවා නිවාඩු දවසට ගොඩක් අය අනේ ඉතින් අද අපේ නිවාඩු දවසනේ. ඒක නිසා ඉතින් අද නම් මුකුත් කරන්නේ නැහැ. මම හොඳට රිලැක්ස් එකේ ඉන්නවා කියලා දවසම ෆෝන් එක අරගෙන එක්ක සෝෆා එකේ නැත්නම් ඇඳට වෙලා ෆෝන් එක බල වීඩියෝස් බල ඉන්නවා. කමක් නැහැ ඉතින්. නිවාඩු දවසක අපි මේ නිදහස ඒ රිලැක්ස් එකේ අපේ ජීවිතේ ගෙවන්න ඕනේ. හැබැයි ඔයාලා දන්නවද නිවාඩු දවසක් වුණත් අපි අපේ වැඩ ටික හරියට කරගෙන තිබුණේ නැති වුණොත් ඊට පස්සේ ඒ වැඩ ටික අපිට පහුවෙදාටත් එකතු වෙනවා.
ඉතින් ඔයා පහුවෙදා ඔෆිස් එකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් වෙන වැඩක් වාදාගෙන ඉන්නවා නම් ඔයාට වැඩ ඔක්කොම කොට ගහලා ඔයා තවත් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඔන්න නිවාඩු දවස වුණත් ඔයාගේ වැඩ ටික හරියට ප්ලෑන් කරලා කරගන්නවා නම් ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාගේ දවස ලස්සනට සතුටින් ගෙවලා ඉවර කරන්න පුළුවන්. ඔන්න සතුටින් සහ එනර්ජි එකකින් වැඩ කරන්න තවත් ටිප් එකක් තමයි ජර්නලින් කියලා කියන්නේ. ඉතින් හස්බන්ඩ්ත් නැගිටලා ඉන්නේ. ඒක නිසා මම දැන් එයාගේ තේ එක එයාට ගිහින් දෙන්න තමයි ලෑස්ති කරන්නේ. හස්බන්ඩ් තේ එක බොනකන් මම දැන් කාමරේ ඇඳ ටිකක් අස් කරන්න ඕනේ කියලා හිතුවා. සාමාන්‍යයෙන් මම නම් නැගිට ගමන්ම ඇඳ හදනවා. හස්බන්ඩ්ත් ඒක කරනවා. ඒත් දැන් අද හස්බන්ඩ් ටිකක් පරක් වෙලා නැගිටපු නිසා එයා තේ එක බලාගෙනම තමයි නැගිට්ටේ. ඉතින් එයාට තේ එක බොන්න දීලා මම ඔක්කොම ටික හදලා කාමරෙත් ටිකක් අස් කරලා එළියට යන්න ඕනේ කියලා හිතුවා. දවස එනර්ජි එකෙන් පටන් ගන්න ඔන්න තවත් ටිප් එකක් කියන්නද? ඔයා නැගිට ගමන්ම උදෙන්ම ඇඳ හදන්න පුරුදු වෙන්න. ඇඳ ලස්සනට පිළිවෙලට තියනවා දැක්කාම ඔයාට ඔයාගේ ඊළඟ වැඩ ටිකත් හොඳට කරගෙන යන්න ෆුල් එනර්ජි එකක් ලැබෙනවා. ඉතින් මම රෙදි ටිකක් උදේම සේදෙන්න දානවා. මොකද එතකොට මට අද හවස් වරුව තවත් මොනවා හරි වෙන වැඩකට මගේ කාලය යොදවන්න පුළුවන් නිසා. අපි අද එළිය අස් කරන්න, කියන්නේ වත්ත සුද්ධ කරන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා හස්බන්ඩ් කිව්වා අද උදේට උයන්න ඕනේ නැහැ. එයා කඩෙන් මොනවා හරි ගේන්නම් කියලා. ඉතින් එයා අපිට කන්න උදේට ඉන්දියාප්ප අරන් ඇවිල්ලා තිබුණා. මම දැන් ඒව පිඟන් වලට ලෑස්ති කරලා උදේ කෑම එක ගන්න තමයි හදන්නේ. ඉතින් අම්මා පස්සේ කන්නම් කියපු නිසා මමත් මගේ කෑම එක අරගෙන හස්බන්ඩ් ළඟින්ම වාඩි වෙලා උදේ කෑම එක ගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවලට නම් මම ගොඩක් කැමතියි. අපි දෙන්න එකට වාඩි වෙලා එක ළඟ කතා කර කර කෑම කන්න. ඒක මම ගොඩාක් ආස දෙයක්. ඔන්න උදේට කෑමත් කාලා මම දැන් ගේ අස් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල ඩූවිලි ටිකක් තිබුණා. ඉතින් ඒක නිසා මම ඒව ඔක්කොම ටික පිහදලා ටීවී ස්ටෑන්ඩ් එකත් පොඩ්ඩක් ඩස්ට් වෙලා තිබුණ නිසා ඒකත් ක්ලීන් කරලා ඊට පස්සේ හස්බන්ඩ්ගේ එළිය වැඩවලට උදව් කරන්න යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම ඉතින් ගෙදර අස් කරන්න හරි එහෙම නැත්නම් රෙදි නමන්න හරි ගෙදර මොන හරි වැඩක් කරන්න ගන්නකොට අනිවාර්යයෙන්ම සින්දුවක් ප්ලේ වෙන්න දානවා. එතකොට මට පොඩ්ඩක් එනර්ජි එකෙන් එහෙම නැත්නම් සතුටින් පොඩ්ඩක් උනන්දුවෙන් මේ වැඩේ තවත් හොඳට කරන්න පුළුවන්. ඔන්න තව ටිප් එකක්. ඉතින් දවල්ටත් කාලා පොඩ්ඩක් හාන්සි වෙලා හිටියා ටීවී එක බලාගෙන දන්නේම නැතුව මට නිින්ද ගිහිල්ලා. ඉතින් මම දැන් ආයෙත් නැගිට්ට මොකද හස්බන්ඩ් එළියේ වැඩ කරන නිසා එයාව බලන්න යන්නත් ඕනේ. ඉතින් මෙයා බරටම වැඩ. මං හිතුවා ඉතින් එයාට තේ එකක් එහෙම හදලා දෙන්න ඕනේ කියලා වොෂ් එකක් දාගෙන. ඉතින් එතකොට මට මතක් වුණා මගේ ඇන්තෝරියම් පැලවලට පොඩි සාත්තුවක් කරන්න ඕනේ කියලා. මොකද ගොඩාක් දවසකින් මට මල් පැල ගැන බලන්නම බැරි වුණ නිසා. ඉතින් මං ඇන්තෝරියම් පැල ටික ඔක්කොම අරගෙන මේ වගේ පස් අයින් කරලා අපේ ගෙදර එකතු වෙලා තිබුණු පොල්ලෙලි තිබුණා. ඒ පොල්ලෙලි ටිකක් එකතු කරලා මේ පැල ටික ඔක්කොම ටිකක් ආපහු අලුතින් හදන්න ඕනේ කියලා හිතුවා. මොකද ඇන්තෝරියම් පැලවල පැල ගොඩාක් දාලා තිබුණා.
ගොඩාක් පැල එකතු වෙලා තිබුණාම ඇන්තූරියම් හරියට හැදෙන්නේ නැහැ මල් එහෙම. ඉතින් ඕගලන්ටත් මෙන්න මේ වගේ මාස 3කට 4කට වගේ සැරයක් මේ විදිහට මුල් ටිකක් කපලා අයින් කරලා ඊට පස්සේ හොඳට පොල් එලි දාලා මේක හදනවා නම් ලස්සනට මල් ගන්න පුළුවන්. ඉතින් මමත් එක වීඩියෝ එකකින් දැක්කේ මමත් කලින් පස් තමයි ගොඩාක් පුරවලා තිබුණේ. හැබැයි ගඩොල් කෑලි එහෙම දැම්මමත් ඒව පස් වෙනවනේ. ඉතින් මම ගඩොල් චුට්ටකුයි පස් චුට්ටකුයි ගොඩාක්ම පොල් එලි දාලා තමයි ඇන්තූරියම් පැල ටික මේ පෝච්චි වෙලා ආපහු හිටවන්නේ. ඉතින් පොල් එලි දාලා අලුතෙන් හිටවපු ඇන්තූරියම් පැල මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ජීවිතේ හරි පුදුමාකාරයි නේද? සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් වලට අපිට ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. ඉතින් පෞල් ජීවිතයක් ගෙවන කෙනෙක් නම් ඒක විශේෂයෙන්ම ඔයාලට තේරෙනවා ඇති. මොකද අපි සමහර වෙලාවට යාළු වෙලා හරි අපි ආදරය කරන කාලේදී අපි දකින පාර්ට්නර් ඒ කෙනා නෙමෙයි බැඳලා පස්සේ ඉන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඒක අපි ඇත්ත කියන එක පිළි අරගෙන පෞල් ජීවිතේ ලස්සනට ගෙවාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ කියලා මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක කියන්න ඕනේ කියලා. සමහර වෙලාවට පවුල ඇතුලේ ආගියුමන්ට්ස් වෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රශ්න දිගින් දිගටම අපි ඇදගෙන යන්නේ නැතුව ඒක අපි රෑ නිදා ගන්න යනකොට කතාවම සම්පූර්ණයෙන්ම ඉවර කරලා ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නවත්තලා දෙන්නම හිතේ සතුටින් නිින්දට යනවා නම් මම හිතන්නේ ඒක තමයි හොඳම දේ කියන එක. මම නම් ගොඩාක් වෙලාවට ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට මේක කියන්න ඕනි කියලා හිතුවේ ගොඩාක් වෙලාවට පෞල් ජීවිත ගෙවන අයගේ මේ වගේ සමහර ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අපි කොච්චර hina වෙලා සතුටින් හිටියත් සමහර තැන්වලදී අපි රණ්ඩු වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. ඒවට ඉතින් බුද්ධිමත්ව අපි පිළිතුරු හොයන්න ඕනේ. ඉතින් මම පහන තියන අතරේ හස්බන්ඩ් ගෙදරට දුම් අල්ලන වැඩේ කළා. අපි ගොඩක් වෙලාවට උදේට හවසට පුළුවන් හැම වෙලාවකම වගේ ගෙදරට දුම් අල්ලනවා. ඉතින් හස්බන්ඩ් කිව්වා අද රෑට මුකුත් එහෙම ලොකුවට විශේෂයෙන් කන්න ඕනේ නැහැ. එයා ගස් ලැබු ගෙඩියකුයි කෙසෙලුයි ගෙනල්ලා තිබුණා. අපි ඒක ෆෘට් සලාඩ් එකක් වගේ හදාගෙන කමු කියලා. ඉතින් මම ඒක නිසා ඒක කපලා සලාඩ් එකක් හදලා අද රෑ අපි ඩිනර් එක තමයි මේ ඇස්ති කරන්නේ. ඉතින් ඔන්න දැන් අපි හදාගත්තු ෆෘට් සලාඩ් එකත් කාලා නිදාගන්න තමයි හදන්නේ. ඉතින් මට ආදරය කරන නිසා ඔන්න මං ගැන හිතලා මම ෆේස් මාස්ක් ටිකක් ඕඩර් කළා. හෑන්ඩ් ක්‍රීම් එකකුත් එක්ක. ඉතින් මම මේක ඕඩර් කරේ Glow with Aren කියන page එකේ මට මතක විදියට. මම ඒකේ නමයි ෆෝන් නම්බර් එකයි මෙතන පැත්තකින් දාන්නම්. ඉතින් එයාගෙන් තමයි මම මේ බඩ ටික ඕඩර් කරේ. මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් දෙක නම් මම මාර මාසාවෙන් හිටියේ ගන්න. තාම try කරේ නැහැ. try කරලා බලලා අනිවාර්යයෙන්ම මම post එකකුත් දාන්නම්. ඔන්න ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඔයාලා වීඩියෝ එකට කැමති නම් like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.